Hi guys, good morning. අද මම ඔයාලට ගොඩාක් කාලෙකින් මගේ morning routine එකක් කරන් යනවා. First of all, as usual මම මගේ ice cube therapy එක කරනවා. ඊට පස්සේ මම මේ ලෝකෙ උදේම බොන්න ආසම drink එක මගේ coffee එක මම හදාගන්න ගමන් ඉන්නේ. මේ කොෆි එක මම normally කියන්නේ මගේ off day එකක් තියෙනවා නම් මම නිවාඩුව නම් තමයි මම මේ විදිහට හදන්නේ. නැත්නම් normally මම coffee drink එක තමයි බොන්නේ උදේට. but ඒක වෙනස් විදිය. මේ අද මගේ off day එක නිසා තමයි මම අද මේ විදිහට coffee එක හදන්නේ. so let's see. ඉතින් ඔයාලා මොනවද ඔයාලගේ උදේ දවසේ කරන්න කැමති? ඔයාලා උදේ කීයටද නැගිටින්නේ? එතකොට උදේ නැගිට්ටම ඔයාලා කරන්නේ ආසම මොනවද? එතකොට ඔයාලා ගොඩක්ම addicted coffee වලටද tea වලටද? එක කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ විදිහට coffee එක හදන්න මම practice කරේ YouTube එක බලලා. ඒ කියන්නේ ඒක යාලා හදන විදිය ඔක්කොම මේවා කරා. අතරම ඔය coffee එක mix කරන part එකට වුණත් යාළුවන්ගේ වෙනම tools තියෙනවා. so මට tool එකක් නැහැ. so මම ඒකට fork එක use කරා. so ඔය විදිහට තමයි මගේ coffee එක මම හදාගන්නේ. coffee එක ready. so මගේ breakfast එක විදිහට මම එහෙම ලොකු දෙයක් කන්නේ නැහැ. but මම අත වෙනම බිස්කට් එකක් කනවා. so jam එකයි peanut butter එකයි එක්ක මම කනවා. ඒ කියන්නේ ඉනිවාර දවසට ඉන්නකොට සාමාන්‍යයෙන් මම
අනිවාර්ය දවසට උදේම හැරෙන්න කැමතියි. එහෙම වුණාම මම මේ වගේ පොඩි බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්නවා. සෝ ඒක එච්චර හෙවිත් නැහැ. So that's it. කොෆි එකත් හරි මගේ බිස්කට් එකත් හරි. සෝ මම මේ දවස්වල ටීවී සීරීස් එකක් බලනවා මේඩ් කියලා. ඔයාලා බලලා නැත්නම් බලන්න Netflix එකේ තියෙන්නේ. සෝ ඒක මාර ලස්සනයි. ඒකේ මැරේජ් ලයිෆ් එක ගැන පොඩි ස්ටෝරි එකක් තියෙන්නේ. ගර්ල් එයා ඩිසර්ව් කරන දේවල් ගැන තියෙන්නේ. සෝ එයාට පොඩි බබෙක් ඉන්නවා. සෝ ඒ දෙන්නා ෆේස් කරන දේවල් ඒව තමයි ටීවී සීරීස් එක පුරාවටම තියෙන්නේ. සෝ ඔයාලා බලලා නැත්නම් බලන්න. so I think ඔයාලට ගන්න පුළුවන් හොඳ ස්ටෝරි එකක් ඒක. so මම ඉතින් මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. ඒක බලන්න ගම. Did you get that? So, that's a set. Feel calm, okay? මෙන්න මේ ටයිම් එක වෙනකොට මට චූටි බඩගින්නකුත් ආවා. සෝ මම හිතාගෙන ඉන්නේ අද මගේ ලන්ච් එකට ඉතාලියන් පාස්තා එකක් හදන්න. සෝ අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. අවශ්‍ය කරන බඩු ඔක්කොම ගත්තා. සෝ ඒකට මම චිකන් ටිකක් කපා ගන්නවා. ඔයාලට චිකන් එක බ්ලෙන්ඩ් කරන්න පුළුවන් නම් ඒක තවත් ලේසි. හැබැයි මට තිබ්බේ ඉතුරු වෙච්ච චිකන් වර්ගයක් තිබ්බා. සෝ මම ඒක චූටි කැලි වලට කපා ගන්නවා. සෝ ඔයාලට තියෙන ඕන දෙයක් මේකට දාන්න පුළුවන්. බට් මට තියෙන වෙජිටබල්ස් වලින් තමයි මම අද මේක හදාගන්නේ. මොකද මම හිතන්නේ මේ දවස්වල මම බඩු මුකුත් මගේ තිබ්බේ නැහැ. පොඩි දේවල් ටිකක් තමයි තිබ්බේ. සෝ අපි බලමු. මං අනියන් චොප් කරා. සෝ දැන් ගාලික් චොප් කරන්න යන්නේ. එකක් පොඩියට කපා ගන්න. සෝ මේක මාර රහයි. කියන්නේ මම කලිනුත් try කරා. මේ මගේ දෙවෙනි පාර මට මගේ boyfriend Italian tomato sauce, එතකොට Italian pastas ගොඩාක් ජාති වුණා. So ඒ වගේ මම try කරා. මොකද මට ආසයි හිතුණා Italian pasta එකක් හදන්න. So දැන් අපි ඒක හදමු. So මේ විදිහට onion chop කරන්න. garlic chop කරන්න හීනියට. ඊට පස්සේ මේක චූටිට කපාගෙන අපි ඒකත් වෙනම තියාගමු. ඊට පස්සේ මේ වගේ භාජනයක් අරගෙන ඒකට මම නම් ඇඩ් කරේ කලින්ම මම හීට් එක දාලා මම වතුර ටිකක් හීට් කරගත්තා. ඒක ලේසි. එතකොට අපි අර භාජනයට දාලා ඒක හීට් වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒක ටිකක් වැඩිපුර දාන්න. සෝ ඒක කොහොමද හීට් නිසා චුටි වෙලා ගියාම අපිට පාස්තා ටික ඉක්මනට ඇඩ් කරගන්න පුළුවන්.
සෝ ඒක රත් වෙනකොට මම ඒකට ලුණු චුට්ටක් දානවා. මොකද පැස්ටා කියලා ලුණු ගතිය චුට්ටක් තියෙන්න ඕනේ. සෝ ඊට පස්සේ මම ඒකට ඔයිල් ටිකක් දාගන්නවා. ඔයිල් ටිකක් දාලා අපි දැන් හදන්නේ ඒකට අපි පැස්ටා එක ඇඩ් කරගන්න. සෝ පැස්ටා එක හොඳට තැම්බුණාට පස්සේ අපි මේ විදිහට පෑන් එකක් අරගෙන ඒක මෙහෙම ලිපේ තියාගන්නවා. සෝ ඒකට ඊට පස්සේ අපි තෙල් චූට්ටක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඒකට අපි අර කපාගත්ත චිකන් තියෙන්නේ ඒ ටික දානවා. චිකන් ටික දාලා ඒක චුට්ටක් මික්ස් කරන්න. ඒ කියන්නේ ඒක හොඳට ඒ තෙල් වල හොඳට තැම්බෙන්න බැඳෙන්න දෙන්න. ඊට පස්සේ මම ඒකට ලුණු චුට්ටක් එකතු කරගන්නවා චිකන් එකටම අපේ. සෝ මම ඒකට පෙපත් ඇඩ් කරගන්නවා. පෙපර් එහෙම මම කොච්චර ප්‍රමාණයක් ඇඩ් කරනවද කියලා මම කියන්න තේරෙන්නේ නැහැ. මොකද මගේ චිකන් ප්‍රමාණයට අනුව තමයි මම ඒකට පෙපර් ඇඩ් කරේ. සෝ සාමාන්‍යයෙන් මම ස්පයිසි කන කෙනෙක්. සෝ මම දේවල් ඇඩ් කරද්දී චුට්ටක් වැඩිපුර ඇඩ් කරනවා. ඔයාලගේ ටේස්ට් එක අනුව ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. සෝ මම මේකේ දැන් මම ඒකට චිලි ෆ්ලේක්ස් ඇඩ් කරා. සෝ චිලි පවුඩර් එක ඇඩ් කරා. සෝ ඒ ඔක්කොම ඇඩ් කරාට පස්සේ චූට්ටක් ඒක මික්ස් කරන්න. චිකන් එකත් එක්ක හොඳට බැදෙන්න. සෝ මට අද මේක හදන්න මට ඉතාලියන් ටොමැටෝ පේස්ට් එකක් තියෙනවා. සෝ ඔයාලට නැති වුණාට ඔයාලට පුළුවන් ඒක ගෙදරදීම හදාගන්න. ඒ කියන්නේ ටොමැටෝස් ටිකක් අරගෙන ඒක ඔයාලට පුළුවන් හොඳට බ්ලෙන්ඩ් කරන්න. සෝ ඒක හොඳට බ්ලෙන්ඩ් කරාම ඒකට පුළුවන් නම් ඔයාලා බ්ලෙන්ඩ් කරනකොට පැස්ට් එක ඔයාලා තඹගත්ත වතුර තියෙන්නේ ඒකත් චුට්ටක් ඇඩ් කරලා ඒක බ්ලෙන්ඩ් කරන්න. එතකොට ඒකේ ටේස්ට් එක රසට වෙනවා. සෝ මම ඉතින් මගේ ටොමැටෝ සෝස් එක මම මේකට ඇඩ් කරා. සෝ ඒක චුට්ටක් චිකන් එකත් එක්ක මික්ස් වෙන්න දෙන්න. සෝ ඒකෙත් පොඩක් මම ලුණු ගතිය අඩු නිසා මම ඒකට චුට්ටක් ලුණු ඇඩ් කරනවා. ඒකත් ඔයාලගේ රස අනුව වලට ඇඩ් කරගන්න පුළුවන්. So now it's time to add our pasta. So ඒ ටික ඇඩ් කරන්න පුළුවන් ඔයාලට ඒකටම ඒක ඇඩ් කරලා අපි හදාගත්ත මික්ස්චර් එක එක්ක මේක හොඳට මික්ස් කරන්න. ඒක හොඳට මික්ස් කරන අමතක කරන්න එපා. මොකද හැම පැස්ටා එකකටම මේ පැස්ට් එක හොඳට සෝක් වෙන්න ඕනේ. සෝ දැන් අපිට තියෙන්නේ ඒක කන්න රෙඩි කරගන්න තමයි. සෝ මෙන්න මේ විදිහට තමයි මගේ පැස්ට් එක තියෙන්නේ. දැන් මට මතක් කරනකොටත් ඒක දැන් මේ වෙලාවේ තිබ්බනම් හොඳයි කියලා හිතනවා. මම මේ වීඩියෝ එක එඩිට් කරනකොට ඒකට වොයිස් එක දානකොට හරිම රහයි. සෝ ඔයාලා අනිවාර්යයෙන්ම ගෙදරදී මේක try කරලා බලන්න if you like. So මම මේකට චීස් කුඩු පොඩක් ඇඩ් කරා. so මම ඒක ඇඩ් කරලා මම ඒක මයික්‍රෝවේව් දැම්මා ආපහු. එතකොට ඒකේ තියෙන හීට් එකත් එක්ක අර චීස් එක හොඳට මෙල්ට් වෙනවා. so after that අපිට තියෙන ටේස්ට් කරන්න අතර මේක මාර රහයි. ඔයාලත් ගෙදරදී හදන්න අමතක කරන්න එපා.